ඔබතුමා කියන කාරණා අනුව ජනප්‍රවාදයේ සඳහන් වන ද අනුව මේ ලස්සන කතාව උම්මාද චිත්තාගේ ජීවිත කතාව අප හිතනවා මේ පඬුවස් නුවර කියන මේ රාජධානියේ තිබුණයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ඔව් ඇත්ත වශයෙන්ම මේකට හේතුවකුත් තව පැත්තකට තියෙනවා. දැන් අපි ගත්තොත් කිලෝමීටර් පඬුවස් නුවර ඉඳලා කිලෝමීටර් 2කට 2.5කට එහා පැත්තෙන් තියෙනවා දෙමටෝක් කන්ද. එතන පිහිටලා තියෙනවා ඒකත් ජනප්‍රවාදයේ සඳහන් විජේසොහොන. එතකොට දැන් විජය කියන රජතුමා ලංකාවට ආවට පස්සේනේ මේ සියලුම මේ දේවල් වෙනස් වෙන්න පටන් ගන්න. එතකොට විජය රජතුමාගේ සොහොන මේ දෙමටව කන්දේ පිහිටලා තියෙනවා කියන එක සම්බන්ධෙනුත් තව කතාවක් තියෙනවා. සහ විජය රජතුමාගේ භස්මාවශේෂ තැන්පත් කරපු සොහොන මේ වෙද්දී නිර්පද්දිතව දෙමටව කන්දේ තියෙනවා. එතකොට අපිට නිරන්තරයෙන්ම මේක පැහැදිලි කරගන්නට පුළුවන් මේ උන්මාද චිත්තා ජීවත් වුණේ මේ ඓතිහාසික පඬුවස් නුවර කියලා අපිට කියන්න පුළුවන්. ඔව්. ඒකට හේතුව තමයි දැන් අපිට ඒක එහෙම නෙමෙයි කියලා කියන්න නම් තවත් ස්ථානයක් තියෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. රුවන්වැලි සෑයවල් දෙකක් තියෙන්න බෑනේ. දැන් රුවන්වැලි සෑය තියෙන්නේ එකයි. තූපාරාම තියෙන්නේ එකයි. හැබැයි ඒක රුවන්වැලි සෑය කියලා කියන්නෙම රුවන්වැලි සෑයවල් එකක් පිහිටලා තියෙන නිසා. හැබැයි තව ඒ හා සමාන චෛත්‍යයක් පිහිටලා තිබුණා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවනේ තරකයක් මතුවෙනවා නේද? ඉතින් එන්නේ ඒ වගේ දැන් මේ එක්ටම් මාලිගාවට සමාන නෂ්ටාවශේෂ ඇති වෙලා තියෙන්නේ දැනට පීවිහැසින් අපේ ඇස් දෙකින් බලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් භෞතිකව පේන්න තියෙන්නේ පඬුවස් නුවර පුරවරයේ පමණයි. මේ පළාතේ ජීවත් වෙන මහත්මයෙක් වශයෙන් ඔබට විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. පැරණි ජන සමාජයත් ආශ්‍රය කරගත්තාම ඇසුරු කරගත්තාම තියෙන sannivedana කටයුතු සමග මේ විශාල රාජ්‍ය මේ රාජධානියේ සංචාරක කලාපය බිහි වෙනවයි කියලා මාධ්‍ය හරහා අපිට දකින්නට ලැබුණා. ඒ සම්බන්ධව මොකක්ද ඔබ දැනුවත් වෙලා තියෙන්නේ? ඇත්තටම මෙහෙමයි. දැන් ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී යම් කතිකාවක් නැති වුණා. එතකොට මෙතන මූලිකම කාරණය තමයි දැන් පරාක්‍රම බාහුව රජමාලිගාව ගත්තට පස්සේ එයාවට තියෙන දියාගල. දැන් මේ සම්වර්ධනය කරනවා කියලා අවස්ථා ගණනාවකදී සූදානම් වුණ නමුත් ඒ දේවල් ඇත්තටම කෙරුණේ. එතකොට මීට වසර ගණනාවකට එහා පැත්තේදී දේශීය සංචාරකයෝ සහ විදේශීය සංචාරකයෝ ගණනාවක් මේ ස්ථානයට ආවා. දැන්ට දේශීය සංචාරකයෝ වෙසක් පොසොන් ඇසල සහ මුන්නේශ්වරම් කාල සීමාවන් වලදී විශාල වශයෙන් මෙහෙට එනවා. දැන් මෙතන අපි සැලකිය යුතුම කාරණේ තමයි විදේශීය සංචාරකයෝ මෙහාට ගෙන්න ගන්නේ කොහොමද සහ එන්නේ කොහොමද කියන කාරණා. එතකොට මේක සංචාරක පුරවරයක් විදිහට ඇත්තටම දියුණු කරන්න බැරි තැනක් නෙවෙයි. හැබැයි ඒක අපිට කරගන්න බැරි වෙලා තියෙන මූලිකම හේතුව තමයි ඒ අවශ්‍ය පහසුකම් ටික මේ ස්ථානයේ ගොඩ නැගිලා නැහැ. අවශ්‍ය පහසුකම් නැහැ. විශේෂ උදාහරණයක් විදිහට ගත්තොත් අඩුම තරමේ සාමාන්‍ය මිනිස්සුෙකුට යන්න පුළුවන් කැසිකිලි පද්ධතිය මේ පුරවරේ නැහැ. එතකොට හදිසියකට නවතින්න පුළුවන් නවාතැන්පලක් නැහැ. ඒකට කෑම ටිකක් ගන්න වතුර බෝතලයක් ගන්න තැනක් ඇත්තට මේ වගේ පහසුකම් ටිකක් මේ ස්ථානයේ සැලසුම් වෙලා නැහැ. හැබැයි මේ අක්කර ගානක භූමි භාගය ඇතුලේ තියෙන නෂ්ටාවශේෂ සහ මේ ගැමි සුන්දරත්වයේ පරිසරය ඕන හැටිය ප්‍රමාණවත් සංචාරක පුරවරයක් දක්වා මේක ගෙනියන්න සංචාරක කලාපයක් බවට පත් කරන දේශීය විදේශීය සංචාරකයෝ මේ ස්ථානයට අරගෙන ඉන්න වටපිටාවක් හදා ගන්න පුළුවන් සුදුසුම ස්ථානය තමයි මම හිතන්නේ වයම් පළාතේ පඬුවස් නුවර කියලා කියන්නේ. වර්තමාන ආණ්ඩුව මේ ඓතිහාසික පුරවරය මේ ඓතිහාසික රාජ්‍ය අලුතෙන් නිර්මාණය කරන්න වැඩපිළිවෙලක් අරන් තියෙනවද? ඔව් ඇත්තටම මීට මම හිතන්නේ මාස ගානාවකට එහා පැත්තේදී මම මේ වැඩසටහනට සම්බන්ධ වුණා. පඬුවස් නුවර ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා සංජීව කරුණාසාගර ගරු සභාපතිතුමාගේ එතුමා මතක් කරා මේ යන සාකච්ඡාවට වලට සම්බන්ධ වෙන්න කියලා. ඊට පස්සේ මට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණා. එතනදී වයම් පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ තවත් නිලධාරීන් ගණනාවක් එක්ක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල
එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පඬුවස්නුවර ප්‍රාදේශ සභාව මේ වගේ ආයතන ගණනාවක් මේ වටා පිටාවේ තියෙන මේ ගම්වල ඇසියන් කීප දෙනෙක් එකතු කරගෙන මේ විදිහේ ඒ සාකච්ඡාව ගියා. එතෙන්දී මට තේරුණ දේ තමයි මේ පඬුවස්නුවර කියන එක දියුණු කරන්න සංචාරක පුරවරයක් බවට පත් කරන්න අවශ්‍ය වටපිටාව සම්බන්ධයෙන් දැන් සාකච්ඡාවක් නැවත ඇති වෙලා තියෙනවා. එතනදී මම දැක්කා මූලික කාරණා විදිහට මම අර මුලින් සඳහන් කරපු පරාක්‍රම බහු රජතුමාගේ ඒ මාලිගාව වටේ ඇති දිය අගල දැන් ගොඩාක් දුරට මාත් දැන් ඒක ගොඩ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් වෙනදා ලොකු වතුර ප්‍රමාණයක් ඕකේ තිබුණා. දැන් පෙරහැරට ගෙන ආපු අලි නාවපු තැන. හැබැයි දැන් හරකෙක් නාවන්න තරම්වත් බහින්න තරම්වත් වතුර නැහැ. එතකොට මීට අවුරුදු 30කට විතර එහා පැත්තේදී මිනිස්සු 100,000 ගණනක් ඇවිල්ලා වාහන ටික නවත්තලා නාපු තැන හරිම ලස්සන තැන. දැන් ඒව ගොඩ වෙලා ගිහිල්ලා තියෙනවා. පස් වලින් වැහිලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ මෑතකදී මම දැක්කා දැන් අර අපි අර මුලින් කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් මේ වැඩේට අත ගහලා තියෙනවා. දැන් මේ දියාගල මේ වෙද්දින් නැවත වතාවක් ගැඹුරු කිරීමේ කටයුතු සඳහා යොමු වෙලා තියෙනවා. අනිත් පැත්තට ගත්තට පස්සේ මම තව දැක්ක එක කාරණයක් තමයි දැන් විශේෂයෙන්ම මෙහාට යන දේශීය විදේශීය සංචාරකයන්ට තියෙන ලොකුම අඩුවක් තමයි වැසිකිලි කැසිකිලි වල තියෙන අඩුව. මෙහෙ නැහැ ඇත්තටම මේ කියන්නේ මේ අපි මොන තත්ත්වෙ මොන දේ අපි කතා කරත් මොන තත්ත්වෙ මොන දේ කතා කරත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දැන් මේ මෑත කාලෙදී මම දැක්කා මේ වැසිකිලි සහ කැසිකිලි හදන්න අලුත් වැඩපිළිවෙලකට අත ගහලා තිබුණා සහ මේ ස්ථාන කීපයක් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවන් සිදු කරනවා මම දැක්කා. ඒ නිසා මම හිතන්නේ රුපියල් කෝටියක විතරගේ මුදලක් මේ වැසිකිලි වෙනුවෙන් වැය කරන්න රජය සූදානම් වෙනවා කියලා අපිට දැනගන්න තියෙනවා සහ ඒ වැසිකිලි සහ කැසිකිලි නිර්මාණය කරන ස්ථාන මේ වෙද්දින් හඳුනාගෙන ඒ ස්ථානීය පරීක්ෂාවන් සිදු කරලා තිබෙනවා. කරුණාකර ඔබතුමාගේ නම කිය? මම සුමිත් කරුණාරත්න. Thank you. බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි. යා. තවත් ඇවිල්ලාද? ඔව්.